ආයුබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ සමීකරණ කියන මාතෘකාව. එතකොට මේ සමීකරණ කියන මාතෘකාව 6 ශ්‍රේණියේ ඉඳලා 11 වසර ශ්‍රේණිය දක්වා තියෙන සියලුම ශ්‍රේණි වලට සියලුම දරුවන්ට පොදු ආකාරයට ඉගෙන ගන්න පුළුවන් විදිහට සකස් කරපු වීඩියෝ පෙළක් මේ මාතෘකාවත් එක්ක අපි ඉදිරිපත් කරනවා. දැන් සමීකරණ කියන මාතෘකාව අපි ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා සාමාන්‍ය පෙළ මට්ටමේදී සාකච්ඡා කරනවා. කියන්නේ ප්‍රධාන සමීකරණ ආකාර තුනක් අපි කතා කරනවා. ඒ තමයි සරල සමීකරණ, දෙවෙනි ආකාරය තමයි සමගාමී සමීකරණ, තුන්වෙනි ආකාරය තමයි වර්ගජ සමීකරණ. දැන් මේ සමීකරණ කියන මාතෘකාව අපි කතා කරන්නේ බීජ ගණිතය කියන කොටස යටතේ. එතකොට දැන් සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ කියන මේ සමීකරණ ආකාර තුනෙන් අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද සරල සමීකරණ කියන කොටස. මෙතනින් පස්සේ එක වීඩියෝ වලදී අපිට සමගාමී සමීකරණ, වර්ගජ සමීකරණ කියන මාතෘකාව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. කෙටි සාරාංශයක් දෙන්න කැමතියි. දැන් මේ වීඩියෝ පෙළ ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕනේ කොයි ආකාරයකටද කියලා. දැන් අපි සමීකරණ පාඩම කියන ඒකකයේ පටන් ගත්තම, සමීකරණ කියන ඒකකයේ පටන් ගත්තම අපි යටතේ මුලින්ම සාකච්ඡා කරන්නේ සරල සමීකරණ. ඒතකොට සරල සමීකරණ කියන මාතෘකාව යටතේ අපි මුලින්ම කරන්නේ, අපේ පළවෙනි වීඩියෝෙන් අපි කරන්නේ සමීකරණ, සරල සමීකරණ වල මූලික સિદ્ધාන්තයන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියට ගැලපෙන ආකාරයට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට සමීකරණ කියන මාතෘකාව යටතේ සරල සමීකරණ යටතේම තවත් වීඩියෝවක් අපි ඉදිරිපත් කරනවා. ඒ වීඩියෝවේදී අපි කරන්නේ සරල සමීකරණ කියන කොටසට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ගැටලු සාකච්ඡා කරනවා. දැන් සරල සමීකරණ කියන කොටස යටතේ අපි එතකොට වීඩියෝ මාලා දෙකක් අධ්‍යයනය කරනවා. පළවෙනි එකේදී සම්පූර්ණයෙන් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ආවරණය වන સિદ્ધාන්ත සාකච්ඡා කිරීම. ඒ સિદ્ધාන්ත අවසානයේ, ඒ સિદ્ધාන්ත සාකච්ඡා කරන වීඩියෝ අවසානයේ අපි අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ලබා දෙනවා පසුගිය විභාග ප්‍රශ්න ලයිස්තුව. සරල සමීකරණ වලට අදාළව පසුගිය විභාග ප්‍රශ්න ලයිස්තුව. මේ විභාග ප්‍රශ්න ලයිස්තුව ඔබට ලබා දුන්නාට පස්සේ ඔබට පුළුවන් තනියම ඒවා අධ්‍යයනය කරන්න මුල් වීඩියෝවේදී උගන්වන කාරණාවලට අදාළ. ඊට පස්සේ අපි දෙවෙනි වීඩියෝව නරඹමින් ඔයාලට පුළුවන් ඔබ හදපු පසුගිය විභාග ප්‍රශ්න වලට ඔබ සපයපු පිළිතුරු නිවැරදිද, ඔබ හදපු ක්‍රමවේද හරිද, ගැටලු තියෙනවද, වැරදුනේ කොතනද, මේ හැම දෙයක්ම ඔබට තනිවම අධ්‍යයනය කරන්න පුළුවන් අපේ දෙවෙනි වීඩියෝව නරඹන්න. එතකොට සරල සමීකරණ කියන මාතෘකාව යටතේ ඔබට මතක තියාගන්න වීඩියෝ දෙකක් අපි ලබා දෙනවා. ඒ වීඩියෝ දෙකේදී එකක සම්පූර්ණ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමීකරණ මාතෘකාවට අදාළ સિદ્ધාන්ත සාකච්ඡාව, දෙවෙනි වීඩියෝවේදී අපි පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව. මේ ආකාරයට බොහෝම නිර්වුල්ව පැහැදිලිව ඔබට අපි මේ එක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සරල සමීකරණ කියන ඒකකය අපි පටන් ගමු. සමීකරණ කියන මාතෘකාව යටතේ මුලින්ම අපි සරල සමීකරණ කියන කොටස දැන් සාකච්ඡා කරන්න පටන් ගමු. දැන් 6 ශ්‍රේණියේ ඉඳලා 11 වසර ශ්‍රේණිය දක්වා 11 ශ්‍රේණිය දක්වා අපි මේක ආවරණය කරන නිසා බොහෝම පහසුම සරල සමීකරණයකින් අපි මේ වැඩේ පටන් ගන්නවා. බොහෝම සරල එකක්. හරි. එතකොට දැන් අපි 11 වසරේ දරුවෙක් මේක බලද්දී ඒ දරුවෙකුට හිතෙන්න පුළුවන් අපෝ මේක මොකද්ද කියලා. එහෙම ගොඩක් අන්තයට හිතන්න නැතුව මේ වැඩේ අරගෙන යමු. බොහොම පොඩි තැන ඉඳලා පටන් අරගෙන අපි විභාග මට්ටම දක්වා ක්‍රමානුකූලව අරගෙන යනවා. ඒකද හැම කෙනෙකුටම මේක ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි පාඩම ඉස්සරහට අරගෙන යනවා. මගේ පළවෙනි ගැටලුව ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න මම ලියනවා a ධන 5 සමානයි 12යි. a ධන 5 සමානයි 12යි. දැන් මේ සරල සමීකරණය අපි විසඳන්න පාවිච්චි කරන්නේ බොහෝම පුංචි ක්‍රමවේදයක්. මේකදී අපි කරන්නේ ඉස්සෙල්ලාම දැන් මේකේ නොදන්නා පදය කියලා කෙනෙක් ඉන්නවනේ. සරල සමීකරණයක ඉන්නවා නොදන්න පදය කියලා එකක්. සාමාන්‍යයෙන් අපි සරල සමීකරණ කියලා කියන්නේ නොදන්න පදේ නැත්නම් විචල්්‍යයේ බලය එකවන සමීකරණ.
ඒවා අපි සරල සමීකරණ කියලා හඳුන්වනවා. එතකොට දැන් බලන්න මේකේ විචල්ය නැත්තම් නොදන්නා පදය A. එතකොට A කියන බීජීය පදය නැත්තම් මේ නොදන්න පදය. එහෙනම් අපි කියන මේකට අඥාත පදය. මේ අඥාත පදයට එක්ක මේ 5 කියන සංඛ්‍යාව එකතු වෙලා තියෙනවා. එතකොට මේ ඒත් එක්ක 5 එකතු වීමත් එක්ක බීජීය ප්‍රකාශනයක් හැදෙනවා. A ධන 5. ඒක සමාන වෙනවා කාටද? 12ට. A ට එකතු වෙලා 5ක්. A ධන 5. මම කරන්න ඕනේ මෙන්න මේ ධන 5 ඉවත් කරගන්න එක. මේ ධන 5 ඉවත් කරගනිද්දී මතක තියාගන්න අපි මේ ධන 5 ඉවත් කරගන්න මෙන්න මෙතෙන්ට ඍණ 5ක් යොදනවා. සමීකරණයේ තුලිත වෙන්න නම් දෙපැත්ත සමබර වෙන්න නම් මේ පැත්තට කරපු දේම සමාන ලකුණෙන් අනිත් පැත්තට අපි කරන්න. එහෙනම් 12 ෙනුත් අපි 5ක් අඩු කරනවා. එතකොට ධන 5යි ඍණ 5යි සුළු වුණාම බිඳුවයි. අපිට මෙතන A ඉතිරි වෙනවා. සමානයි 12න් 5ක් අඩු කරාම අපිට පිළිතුර 7යි කියලා ලැබෙනවා. දැන් මේක තමයි සරල සමීකරණයක් විසඳන්න අපි ඉගෙන ගන්න මූලික ක්‍රමය. හැබැයි අපි මේක 11 වසර දක්වා පන්ති වලට මේක අරගෙන යන්න දෙපේ. 11 වසරේ පන්ති වලදීත් මේක වැඩ කරන්න දෙපේ. ඒක නිසා අපි මෙන්න මෙහෙම පොඩි දෙයක් කරමු. මෙන්න මෙතන අපි යොදපු ඍණ 5 තියෙනව නේද? අපි ඒක මෙන්න මේ විදිහට කරමු. අපි සමීකරණ නැවත ලිව්වොත් A ධන 5 සමානයි 12. අපි මෙන්න මේ ධන 5 නැති කරගන්න ඍණ 5ක් දැම්මනේ. ඒ ඍණ 5 මේ පැත්තට දාන්නේ නැතුව අපි මෙන්න මෙහෙම සංකල්පයක් කරමු. මේ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. එහෙනම් A සමානයි 12. සමාන ලකුණෙන් අනිත් පැත්තට මේ ධන 5 යනකොට එයා ඍණ 5ක් වෙනවා. එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත ධර්මයෙන් පත් වෙනවා. එතකොට ධන 5 ඍණ 5ක් බවට පත් වෙලා අපිට ලැබෙනවා A සමානයි 12න් 5ක් අඩු වුණාම 7. අපි මෙන්න මේ විදිහටත් ගණන් හදන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රම දෙකෙන් කැමති විදිහකට ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේ අවස්ථා දෙකේදීම අපි මේක විසඳන්න පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂ භාවිතා කිරීම. හරි. මේ ප්‍රත්‍යක්ෂ භාවිතා කරලා සරල සමීකරණ විසඳන ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. ඒ ගැන වැඩි හිතන්න එපා. ඔයගොල්ලෝ සරල සමීකරණයක් විසඳන්න පුංචි කාලේ ඉඳලා පුරුදු වෙලා තියෙන ක්‍රමේ මේක. මෙතනදී ධන 5 නැති කරන්න ඍණ 5ක් දැම්මා. ඒ දෙයම සමාන ලකුණෙන් අනිත් පැත්තට වුණා. අපි ඒක පොඩ්ඩක් මෙතනදී සංශෝධනය කරලා මේ ඍණ 5 මේ පැත්තට දාන්නේ නැතුව මෙතන තිබ්බ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගිහිල්ලා ඍණ 5යි කියලා දාලා ගාන හැදුවා. මෙතනින් පස්සේ අපි ගණන් හදාදී මෙන්න මේ ආකාරය පොඩ්ඩක් අනුගමනය කරමු. එතකොට ගණන් හදාගෙන යන්න ගැටලු විසඳන්න අපිට ටිකක් පහසු වෙයි. ඉක්මනින් සුළු කරන්න විසඳුම් ලබා ගන්න හැකියාව ලැබෙයි. right. අපි එමුනම් දෙවෙනි ගානට යමු අපේ. ලියන්න අපි දෙවෙනි ගාන. බලමු අපි A ඍණ 4 සමානයි 3යි. A ඍණ 4 සමානයි 3යි. දැන් මම කියලා දීපු ක්‍රමයට අනුව බැලුවොත් A අඩු කිරීම 4. මෙන්න මේ ඍණ 4 අපි සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් A මේ පැත්තේ 3 ඉලක්කම ඉන්නවා. ඍණ 4 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම එයාගේ විරුද්ධ ගණිත කර්මෙත් එක ලැබෙනවා ධන 4යි. එහෙනම් A සමානයි 3යි 4යි 7යි කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට අපිට දැන් සරල සමීකරණ විසඳීමේ මූලිකම අදියර ඔන්න පැහැදිලි. කිසි ගැටලුවක් නැහැ. අපි යමු තවත් ගානකට. අපි ලියනවා මෙන්න මෙහෙම. ලියන්න 5m ධන 2 සමානයි 8යි. 5m ධන 2 සමානයි 8යි. දැන් මේ බීජීය ප්‍රකාශනය මෙන්න මේ පැත්තේ තියෙන බීජීය ප්‍රකාශනය හැදිච්ච විදිහ බලන්න. මේක වෙලා තියෙන්නේ මේකේ තියෙන නොදන්න පදේ තමයි m. එතකොට m 5න් ගුණ වෙලා ඊට පස්සේ එයාට දෙකක් එකතු වෙලා. දැන් මම මේක විසඳනකොට මුලින්ම කරන්නේ මෙන්න මේ ධන 2 මෙතනින් අයින් කරගන්න. ධන 2 මෙතනින් අයින් වෙනකොට 5න් ඉතුරු වෙනවා. එතකොට 5න් ඉතුරු වෙලා මෙන්න මේ ධන 2 අපි සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියනවා. එතකොට ඍණ 2යි. එතකොට 5m සමානයි 8න් දෙකක් අඩු වෙනවා කියලා කියන්නේ 6යි. දැන් බලන්න දැන් අපිට ඕනි මෙන්න මේ 5m වල ඉන්න 5 අයින් කරගන්න. මොකද අපිට m වල අගය තමයි ලබා ගන්න ඕනේ. සමීකරණයේ විසඳනකොට සරල සමීකරණයේ විසඳනකොට නොදන්නා පදේ අගය ලබා ගැනීම තමයි අපි කරන්නේ. නොදන්නා පදේ අගය ලබා ගැනීම. එහෙනම් m නේ නොදන්න පදේ m කියන්නේ කොච්චරද කියලා හොයන එක අපි කරන්න ඕනේ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මෙන්න මෙතන 5m කියන බීජීය පදයේ මේ 5 සහ m අතර තියෙන ගණිත කර්මය මොකක්ද කියලා බලන්න. මේ 5 සහ m අතර තියෙන ගුණිතයක්. මෙන්න මේ ගුණිතය නැත්නම් ගුණ කිරීම 5 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න. එතකොට m මේ පැත්තේ තනි වෙනවා.
ಗುಣ කිරීම පහ සමාන ලකුණු එහා පැත්තට දානකොට යාගේ විරුද්ධ ගණිත කර්ම වලටපත් කරනවා. ඒ කියන්නේ 6 බෙදීම 5යි. ඒ කියන්නේ m සමානයි 5න් 6යි කියලා අපිට ලැබෙනවා. m සමානයි 5න් 6යි. මම මෙතනින් කියන්නම්. එතකොට m සමානයි 5න් 6යි. දැන් මේ වගේ අවස්ථාවක් ආවම මතක තියාගන්න අපි මේක දශම ආකාරයෙන් දැක්වීම හෝ මිශ්‍ර සංඛ්‍යා ආකාරයෙන් දැක්වීම කරන්න ඕනේ. දැන් විභාගයේ ඉලක්ක කරලා අපි වැඩ කරන හින්දා අපි මෙහෙම වැඩක් කරමු. මේක දශම ආකාරයෙන් දක්වන්න යනවට වඩා පහසුයි අපිට මේක මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට දක්වන එක. මොකද මේක 5න් 6 කියලා පිළිතුර ලැබුණාම එයා විෂම භාගයක්. එහෙනම් 5න් 6 කියන විෂම භාගයේ අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා අවසන් පිළිතුර විදිහට තියමු. ඒක වඩා පහසුයි. බලන්න 6ට 5 ඒවා එකක් තියෙනවා. එතකොට m සමානයි කියලා කියන්නේ 6ට 5 ඒවා 1යි. ඉතිරි වෙනවා තව එකක්. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 1යි 5න් 1යි කියලා. 1යි 5න් 1යි. එතකොට මෙතන පිළිතුර අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? right. දැන් අපි ගණන් තුනක් සාකච්ඡා කරා. බලන්න. බොහොම සරල අවස්ථාවක් මුලින්ම තියෙන්නේ. ඒ එකතු කිරීම 5 සමානයි 12. එතකොට එකතු කිරීම 5 නැති කරගන්න අපි ධන 5 සමාන ලකුණේ එහා පැත්තට දැම්මා. එතකොට මේ බලන්න එතන ඍණ 5ක් වුණා. සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත ක්‍රමය තමයි මේ තියෙන්නේ. හරි. ඊට පස්සේ ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම ඍණ 5යි. ඊට පස්සේ මොකද වුනේ? 12න් 5ක් අඩු වුණා. ඒ සමානයි 7යි. තාම සරලයි. ඕනේ කෙනෙකුට හදන්න පුළුවන්. හරි. මේක මේ සුපිරි වැඩක් වෙන්න ඕනේ නැහැ මේ ගාන හදන්න. බොහොම ලේසියෙන් කරත හැකියි. ඊට පස්සේ බලන්න මෙතන ඒ ඍණ 4 සමානයි 3යි. දැන් මොකද වෙන්නේ? ඒව හොයන්න මේ ඍණ 4 සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. ඍණ 4 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම යාගේ විරුද්ධ ගණිත කර්මයේ ධන 4 වුණා. එහෙනම් 3යි 4යි මොකද වෙන්නේ? 7යි. තුන්වෙනි ගණන 5යි m එකතු කිරීම 2 සමානයි 8යි සරල සමීකරණය. මෙන්න මේ පැත්තේ තියෙන මේ වීඩියෝ ප්‍රකාශනය හැදෙනකොට ඒක පටන් අරන් තියෙන m ගෙන් කියලා හිතුවොත් m 5න් ගුණ වෙලා ඒකට දෙකක් එකතු වෙලා. එහෙනම් මම මුලින්ම කරේ මොකද්ද? මෙන්න මේ එකතු වෙච්ච අන්තිමේට මේ එකතු වෙච්ච දෙක අයින් කරපු එක. එහෙනම් ධන 2 සමාන ලකුණු එහා පැත්තට දැම්මම ඍණ 2යි. එතකොට 5යි මේ පැත්තේ තනි වෙනවා. 5යි m සමානයි 8 අඩු කිරීම 2යි. ඒ කියන්නේ 6යි. එහෙනම් මෙන්න මෙතන තියෙන ಗುಣ කිරීම 5යි කියන අගය ಗುಣ කිරීම 5 කියන අගය මම සමාන ලකුණු එහා පැත්තට දැම්මම බෙදීම 5ක් වෙනවා. එහෙනම් 6 බෙදීම 5යි m තනි වෙනවා. මෙතන 5න් 6යි කියන විෂම භාගය අපි මිශ්‍ර සංඛ්‍යාවක් කරලා අවසාන පිළිතුර ලබා ගන්නවා. හරි. එහෙනම් අපි දැන් අපේ 4 වෙනි ගානට යමු. දැන් අපි ගණන් 3ක් සාකච්ඡා කරා. අපි වෙන අපේ 4 වෙනි ගානට යමු. right. 4 වෙනි ගානේ මම කියන්නේ 3x අඩු කිරීම 1. 3x අඩු කිරීම 1 සමානයි 10. සමානයි 10. මේකත් තමයි 3 වෙනි ගාන වගේමයි. දැන් x කියන නොදන්න පදය 3ෙන් ගුණ වෙලා එයාගෙන් එකක් අඩු වෙලා තියෙනවා. එහෙනම් අන්තිමේට උනේ එකක් අඩු වෙන එකනේ. අපි මේ අඩු කිරීම එක නැත්නම් ඍණ එක සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙනවා 3x සමානයි මෙතන 10 ඍණ එක සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන 1යි කියලා අපිට ලැබෙනවා. දැන් 3x සමානයි 10කට එකක් එකතු වෙනවා 11යි. 11යි. දැන් කරන්න තියෙන වැඩේ. ඔන්න කලින් ගානේ අල්ලගන්න කරනවා දැන් අල්ලගමු. 3x කියන ගුණිතය මෙන්න මේ ගුණිතයේ 3 ඉලක්කම අපි අයින් කරනවා. ඒතකොට ගුණිතයත් එක්ක මේ 3 ඉලක්කම අයින් වෙනවා කියන්නේ ಗುಣ කිරීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට අපි අරන් යනවා. x සමානයි 11 බෙදීම 3යි. 11 බෙදීම 3යි. මෙයා අපිට කියවන්න පුළුවන් 3න් 11යි කියලා. 3න් 11යි. 3න් 11යි කියන්නේ මොන භාගයක්ද? විෂම භාගයක්. එහෙමනම් අපි මේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලා අවසන් පිළිතුරට දෙනවා. 11ට 3 ඒවා 3යි. 3 වර 3 9යි. ඒතර 11න් 9ක් කඩනවා තව දෙකක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ගාන මෙතනලා මේට ලිව්වා. එහෙනම් 3යි 3න් 2යි කියලා අපි අපේ අවසාන පිළිතුර මෙතන ලබා ගන්නවා. පැහැදිලි? හරි. අපි දැන් ගණන් 4ක් සාකච්ඡා කරා. අපි එහෙමනම් යමු අපේ 5 වෙනි ගානට. මේකදී ඔයගොල්ලෝ පොඩි අලුත් දෙයක් දැන් ඉගෙන ගන්න ඕනේ. 5 වෙනි ගාන. a බෙදීම 3 සමානයි 4යි. a බෙදීම 3 සමානයි 4යි. දැන් බලන්න. මෙතන තියෙන්නේ නොදන්න පදය නැත්නම් අඥාත පදය 3ෙන් බෙදිලා.
එතකොට ඇත්තටම ගත්තොත් මෙතන නිකම්ම a කියලා කියන්නේ එකයි a නිසා ලොකුට හිතන්න එපා. එතකොට එකනේ sorry එක වැඩි කිරීම a නේ. ඒ කියන්නේ a ම තමයි. එතකොට a බෙදීම 3 සමානයි 4යි කිව්වහම මම මෙන්න මේ බෙදීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට අරන්. බෙදීම 3 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරන් ගියාම මට a තනි කර ගන්න පුළුවන්. එහෙමනම් a සමානයි බෙදීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට යනකොට යාගේ විරුද්ධ ගණිත කර්මය මොකද වෙන්නේ? ගුණ කිරීම 3යි කියලා අපිට ලැබෙනවා. එහෙනම් a සමානයි 4 3ෙන් වැඩි වුණාම 12යි කියලා අපිට ලැබෙනවා. 12යි කියලා අපිට ලැබෙනවා. මේහා සමාන තව පොඩි ගානක් අපි කතා කරමු. මේකෙත් මම මෙන්න මෙහෙම දිනවා බලන්න. 6 වෙනි එක මම කියනවා x බෙදීම 2 එකතු කිරීම 1 සමානයි 8යි කියලා. x බෙදීම 2 එකතු කිරීම 1 සමානයි 8යි. දැන් මොකද වෙන්නේ? x බෙදීම 2 දැන් මේ ගානත් එක පොඩ්ඩක් සංසන්දනාත්මකව කතා කරමු. මෙතනදී a බෙදීම 3 විතරයි හිටියේ. කවුරුත් මේ පැත්තෙන් සම්බන්ධලා හිටියේ නෑ. මේ පැත්තෙන් සම්බන්ධලත් නෑ. දැන් මෙතන එහෙම නෙවෙයි. x බෙදනවා 2කින් එකතු කරනවා 1ක්. එහෙනම් අපි x 2කින් බෙදීම කියන කාරණේ ඉතුරු කරන් එකතු කිරීම 1 සමානව එහා පැත්තට දානවා. මෙයාව තියාගෙන මෙයා අයින් කරගනිමු. මොකද මෙයාව තියාගත්තාම අපිට මේ ක්‍රමයට මෙයාව විසඳන්න පුළුවන්. එහෙනම් x බෙදීම 2 ඔහොම හිටපුවා. ධන 1 සමාන ලකුණෙන් එහා පැත්තට අපි අරනවා. උතර 8 අඩු කිරීම 1 ධන 1 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ඍණ 1යි. දැන් මොකද වෙන්නේ? x බෙදීම 2 අපි මෙතන ලියමු. right බලන්න. එතකොට x බෙදීම 2 සමාන වෙනවා. x බෙදීම 2 සමානයි 8න් එකක් අඩු වුණාම 7යි. 8න් එකක් අඩු වුණාම 7යි. දැන් මොකක්ද අපි කරන්නේ? මේ විදිහමයි. බෙදීම 2 සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. බෙදීම 2 සමාන ලකුණෙන් එහා පැත්තට දැම්මාම x සමානයි 7 ගුණ කිරීම 2යි. බෙදීම 2 එහා පැත්තට ගියා සමාන ලකුණෙන්. එහෙනම් x සමානයි 7 2කින් වැඩි කරාම 14යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. බොහෝම සරල ආකාරයට සරල සමීකරණ විසඳන්න පුළුවන්. ඒ කියන්නේ මේකට සරල සමීකරණ කියලා කියන්නේ. හරි. දැන් එහෙමනම් අපි සරල සමීකරණ වල තවත් පොඩි අවස්ථාවකට යන්. දැන් අපි ඉගෙනගත්ත රටාව පොඩ්ඩක් අධ්‍යයනය කරමු අන්තිමේටම. අපි අන්තිමේටම කතා කරේ මෙන්න මේ මොඩල් එක. මම කතා කරේ a බෙදීම 2. right ඊට පස්සේ මම මේකට තව දැම්මා එකතු කිරීම 5 වගේ එකක් සමානයි ඊට පස්සේ අපි මෙතෙන්ට දාමුකෝ 10යි කියලා දාමු අපි ගාන හදාගමු අපි right දැන් මම මේ වගේ එකක් නේ අන්තිමේටම හැදුවේ මම මේකේ තව පොඩි සංශෝධනයක් කරනවා මම මෙන්න මෙතෙන්ට 3යි කියලා දානවා එතකොට දැන් මෙතන මේක මට ලියන්න වෙන්නේ 3යි a බෙදීම 2යි හරි 3යි a බෙදීම 2 එතකොට 3යි a බෙදීම 2 එකතු කිරීම 5 සමානයි 10යි. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත එකෙම තව පොඩි දිගුවක්, right? දැන් මේක විසඳනකොට බලන්න මේ ප්‍රකාශනය හැදෙන විදිහ. මෙන්න මේ පැත්තේ තියෙන මේ ප්‍රකාශනය හැදෙන විදිහ බලන්න. A 3න් ගුණ වෙලා 2කින් බෙදලා 5ක් එකතු වෙලා. අහවවරක් කියන්නම් A 3න් ගුණ වෙලා 2කින් බෙදලා ඊට පස්සේ 5ක් එකතු වෙලා. දැන් මම අන්තිමේටම සිද්ධ වෙච්ච දේ අයින් කරගන්නවා. එකතු කිරීම 5. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ එතකොට 3යි a බෙදීම 2. එයා ඉතුරු වෙනවා. මේ පැත්තේ 10 ඉන්නවනේ. ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට යනවා ඍණ 5යි. අය පාරක් බලන්න. 3යි a බෙදීම 2 එකතු කිරීම 5. මේ අන්තිමේටම සිද්ධ වෙච්ච දේ මම මෙතනින් අයින් කරනවා. ධන 5 සමාන ලකුණෙන් එහා පැත්තට දානවා ඍණ 5යි. එතකොට මට ලියන්න පුළුවන් 3යි a බෙදීම 2 සමානයි 10න් 5ක් අඩු වෙනවා කීයද 5යි. දැන් 3යි a බෙදීම 2 සමානයි 5යි. දැන් බලන්න 3යි a 2කින් බෙදිලා මේ බෙදීම 2 දැන් අයින් කරමු. එතකොට මේ පැත්තේ 3යි a ඉතිරි වෙනවා. බෙදීම 2 එහා පැත්තට දාමු. එතකොට ගුණ කිරීම 2 වෙනවා. එතකොට 3යි a සමානයි 5 වරක් 2 10යි. 5 වරක් 2 10යි. දැන් බොහොම ලේසි කතාවක්. දැන් මේ ගුණ කිරීම 3 අපි අයින් කරමු. එතකොට a මේ පැත්තේ තනි වෙනවා. ගුණ කිරීම 3 අයින් කරන්න අපි එහා පැත්තට දැම්ම මේක බෙදීම 3යි. එතකොට මම මෙතන ලියන්නම්
right? එතකොට 10 විදීම 3 10 විදීම 3 තව විදිහට 3න් 10යි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා 10ට 3 ඒව 3යි එකක් ඉතිරි එහෙනම් අපිට උත්තරේ එනවා a සමානයි 3යි 3න් 1යි කියලා a සමානයි 3යි 3න් 1යි දැන් පුතේ අපි එක්තරා විශේෂ අවස්ථාවකට දැන් එළ තියෙන්නේ මේ අපේ 7 වෙනි ගාන අපි හැදුවේ 7 වෙනි ගාන දැන් 8 වෙනි ගාන ඉඳලා මම තව විශේෂ අවස්ථාවකට යනවා. දැන් මේ එකම රටාවක් මේකේ තියෙන්නේ. පළවෙනි ගානේ ඉඳලා ටික ඉස්සරහට බලාගෙන එන්න. එතකොට තේරෙයි මේ පුංචිම තැන ඉඳලා මේ සමීකරණ ටිකෙන් ටික විහිදිලා සංකීර්ණ වෙන විදිය. හරි. අපි යමු එහෙනම් 8 වෙනි ගාන. 8 වෙනි ගාන. හරි. 8 වෙනි ගානේදී අපි කතා කරන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක්. මම ලියනවා 5 වරහන් ඇතුලේ A ඍණ 1 වරහන් වහලා මම ලියනවා මෙතෙන්ට 15 කියලා. 15. දැන් මට මේ පැත්ත කියවන්න පුළුවන් මේ විදිහට. පස්වාරයක් A ඍණ 1. මොකද මේ වරහන ඇතුලේ තියෙන මේ A ඍණ 1 කියන ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම 5න් ගුණ වෙන්න ඕනේ. මේ වරහන ඇතුලේ තියෙන A ඍණ 1 කියන ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම 5න් ගුණ වෙන්න ඕනේ. හරි. ඒ සමස්තය සමාන වෙලා තියෙනවා කාටද 15කට. දැන් මේ ගාන විසඳන්න පුළුවන් මේ වගේ සමීකරණයක් විසඳන්න පුළුවන් ආකාර සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි වරහන ඉවත් කරලා වරහන් අයින් කරලා වරහන් සුළු කරලා මේක විසඳන්න පුළුවන්. වරහන් සුළු කරන්නේ නැතුව වරහන් අයින් කරන්නේ නැතුවත් මේක විසඳන්න පුළුවන්. ඒ ක්‍රම දෙකෙන් අපි මොකද්ද පාවිච්චි කරන්න කියලා මෙන්න මෙහෙම තීරණය කරමු. හරි අපි විභාග ඉලක්කරන හින්දා O level ඉලක්කරන හින්දා අපි ලේසිම ක්‍රමයට යනවා. හරි එතකොට දැන් මෙන්න මේ වරහණයි පහේ ඉලක්කමයි අතර තියෙන ගුණිතය. හොඳට බලන්න. මේ වරහණයි මේ පහේ ඉලක්කමයි අතර තියෙන ගුණිතය. මෙන්න මේ ගුණිතය අපිට කෙලින්ම ගලවන්න පුළුවන්. අයින් කරලා එහා පැත්තට ගෙනියන්න පුළුවන්. එහෙම ගෙනිච්චොත් මතක තියාගන්න මේ පැත්තේ A ඍණ 1 ඉතුරු වෙනවා. මේ පැත්තේ A ඍණ 1 ඉතුරු වෙනවා. වරහණ අයින් වෙලා A ඍණ 1 ඉතුරු වෙනවා. හැබැයි එහෙම ගෙනියන්න කලින් චුට්ටක් බලන්න මේ පහේ ඉලක්කම මේ පැත්තට ගෙනියනකොට මේ පැත්තේ මේ තියෙන තනි සංඛ්‍යාවක් නේ තියෙන්නේ රයිට් ඒ 15 පහෙන් බෙදෙනවා කියලා. එහෙම බෙදෙනවා නම් අපිට ලේසි කතාව. අපිට කතාව ලේසි. රයිට් මේ පැත්තේ 15 ඉන්න නිසා අපි බලන්නේ රයිට්. දැන් මෙතන බෙදෙන නිසා මම වරහන් අයින් කරන්නේ නැතුව අයින් කරනවා. හොඳ බලන්න. එතකොට ಗುಣ කිරීම පහ එහා පැත්තට දාන්න. එතකොට A ඍණ 1 තනි වෙනවා. සමානයි 15 මේ පැත්තේ ඉන්නවා. ಗುಣ කිරීම පහ මේ පැත්තට දැම්මම බෙදීම පහයි. බෙදීම පහයි. දැන් බලන්න. A ඍණ 1 සමානයි 15 පහෙන් බෙදෙනවා 3යි. දැන් මට බොහොම ලේසියෙන් මේක විසඳන්න පුළුවන්. අඩු කිරීම එක සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනිච්චා. එතකොට A සමානයි එකතු කිරීම 1යි. එහෙනම් A සමානයි අපිට දැන් පුළුවන් 3යි 1යි එකතු වුනහම 4යි කියලා. 3යි 1යි එකතු වුනහම 4යි. මම මෙතනම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක වරහන් ඉවත් කරලා හදන්නේ කියලා. බලන්න. වරහන් ඉවත් කරලා හදන විදිය බලන්න. right මේ ගානම අපි වරහන් ඉවත් කරලා හදමු. එතකොට බලා ගන්න. පස්වාරයක් A ඍණ 1 සමානයි 15යි. පස්වාරයක් A ඍණ 1 සමානයි 15යි. මේකේ වරහන් ඉවත් කරද්දී අපිට මෙන්න මේ විදිහට වරහන් ඉවත් කරන්න පුළුවන්. බලන්න. මේ පහෙන් මේ වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනය ගුණ කරනවා. එතකොට පහෙන් A ගුණ වෙනවා. පහෙන් ඍණ 1ක් ගුණ වෙනවා. බලන්න. එතකොට මට ලියන්න පුළුවන් පහෙන් A ගුණ වුණාම 5යි A. පහෙන් ඍණ 1 ගුණ වුණාම ඍණ 5යි. තව බලන්න පහෙන් A ගුණ වුණාම 5යි A. පහෙන් ඍණ 1 ගුණ වුණාම ඍණ 5යි. සමානයි 15. සමානයි 15. දැන් මොකද කරන්නේ? මේ ඍණ 5 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන්න. එතකොට මේ පැත්තේ 5යි A ඉතිරි වෙනවා. සමානයි මෙතන 15 ඉන්නවා ඍණ 5 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන 5යි කියලා ලැබෙනවා. ධන 5යි. දැන් බලන්න 5යි A සමානයි 15 එකතු කිරීම 5 20යි. දැන් මට පුළුවන් මෙන්න මෙතන තියෙන ಗುಣ කිරීම 5 එහා පැත්තට ගෙනියන්න. එහෙනම් A සමානයි 20 බෙදීම 5යි කියලා මට ලැබෙනවා. A සමානයි 20 5න් බෙදුනහම 4යි. මේ තමයි වරහන් ඉවත් කරන මේක හදන විදිහ. මේ තමයි වරහන් ඉවත් නොකර හදන විදිහ.
වරහන් ඉවත් නොකර හදනකොට බලන්න මේ ගුණිතය එහා පැත්තට ගෙනියද්දී මේක ටක් ගාලා බෙදිලා පූර්ණ සංඛ්‍යාවක් එනවාද කියලා. එහෙම වුණොත් ලේසි. එහෙම බෙදෙන්නේ නැත්නම් මේ පැත්තේ මොකක් හරි වෙන ප්‍රකාශනයක් නම් ඔය අරන් යන්න එපා මේ පහ. ටිකක් කරදරයි. හදන්න බෑ කියලා කියනව නෙමෙයි. කරදරයි. පැහැදිලිද? ඒක නිසා අපි මෙන්න මේ ගුණිතය මෙහෙට ගේනවා නම් මේ පැත්තේ ඉන්න කෙනාගෙන් බෙදිලම යනවා නම් සුළු වෙලාම යනවා නම් අපි ගේමු. නැත්නම් අපි මේ විදිහට වරහන් ඉවත් කරලා හදමු. අපි ඒ වගේ තව ගණන් කීපයක් හදලා බලමු. මේක විශේෂ අවස්ථාවක්. ඒක නිසා. හරි. දැන් අපි ගණන් 8ක් හදලා තියෙනවා. අපි අන්තිමේටම හදපු ගාන 8 වෙනි ගාන අලුත් රටාවක් අපිට අරන් දුන්නා. ඒ අලුත් රටාවෙන් තව ටිකක් ඉස්සරහට යන්න. වරහන් සහිත ප්‍රකාශන තියෙන සරල සමීකරණ අපි විසඳන්න හදන්නේ. අපේ 9 වෙනි ගාන අපි මේ විදිහට ලියමු. 9 වෙනි ගාන. right. ලියාගමු අපි 9 වෙනි ගාන. නැත්නම් අපි හදන්න පටන් ගමු. 3 වාරයක් මේක කියවන්නේ එහෙමයි. 3 වාරයක් 2n ධන 7 2n ධන 7 right වරහන වෙනවා සමානයි 12යි. සමානයි 12යි. සමානයි 12යි. දැන් මේ ගාන හදනකොට මම අර කියලා දුන්න ක්‍රමවේදය පොඩ්ඩක් මතක් කරමු. දැන් මේ වරහනට පිටින් ඉන්නව සංඛ්‍යාව. මේ වරහනට පිටින් ඉන්න සංඛ්‍යාවයි වරහනයි අතර තියෙන ගුණිතය. අපිට පුළුවන් මේ ಗುಣ කිරීම තුන සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන්න. එහෙම නැත්නම් මේ තුනේ ඉලක්කමෙන් මේ වරහන ඇතුළේ තියෙන ප්‍රකාශනයේ ಗುಣ කරලා වරහන් ඉවත් කරන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මොකක්ද කරන්න කියලා අපි මෙහෙම බලමු. මම කලින් ගානේ කිව්වා ಗುಣ කිරීම තුන මේ පැත්තට ගියොත් මේ පැත්තේ ඉන්න කෙනා තුනෙන් බෙදෙනවා නම් අපිට කතාව ලේසි. එහෙමනම් බය නැතුව මෙයා මෙහෙට අරන් එන්න. එතකොට මෙතන තුන අරන් ගියොත් මේ පැත්තට 12 තුනෙන් බෙදෙනවනේ. එහෙනම් අපි අරන් යනවා. 2m එකතු කිරීම 7 මේ පැත්තේ ඉතුරු වෙනවා වරහන් අයින් වෙනවා. සමානයි 12 ಗುಣ කිරීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම බෙදීම 3යි. දැන් මේ පැත්ත බලන්න. 2m එකතු කිරීම 7 සමානයි 12 3ෙන් බෙදෙනවා. 12 3ෙන් බෙදුනහම 4යි. දැන් පුතේ හොඳට බලා ගන්න. මෙන්න මේ ධන 7 දැන් 2m ධන 7 m දෙකෙන් ගුණ වෙලා 7ක් එකතු වෙලා අපි මේ ධන 7 සමාන ලකුණෙන් එහා පැත්තට දාමු. එතකොට මේ පැත්තේ 2m තනි වෙනවා සමානයි ධන 7 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ඍණ 7යි. ඍණ 7යි. දැන් මෙන්න මෙතන 4ෙන් අඩු කරන්න වෙනවා 7ක්. එතකොට 2m සමානයි මේ 4 ධන 4නේ. මේ ලකුණක් නෑ කියන්නේ මෙතන තියෙන ධන 4. එතකොට සමහර දරුවන්ට මෙන්න මේ වගේ තැන් පොඩ්ඩක් පැටලෙනවා. හොඳට ඒක විසඳ ගමු. මෙතන ලකුණක් නෑ කියන්නේ ධන 4. ධන 4 ඊළඟට මෙතන තියෙනවා ඍණ 4. ධන 4යි ඍණ 4යි ඍණ 7යි සුළු වෙනකොට. ධන 4යි ඍණ 7යි සුළු වෙනකොට මොකද වෙන්නේ? ධන 4ට මෙතනින් ඍණ 4ක් අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මේ පැත්තේ ඍණ 3ක්. ඉතිරි වෙන්නේ කොච්චරද මේ පැත්තේ? ඍණ 3ක්. තව විදිහට කිව්වොත් එහෙම ධන 4යි ඍණ 7යි සුළු වෙද්දී අඩු වෙලා විශාල සංඛ්‍යාවේ ලකුණ දෙනවා. එහෙමත් අහලා ඉඳන්මු. right? ධන 4යි ඍණ 7යි සුළු වෙනකොට අඩු වෙලා විශාල සංඛ්‍යාවේ ලකුණ ලැබෙනවා. තව විදිහට කිව්වොත් මෙතන තියෙන ධන 4ට මෙතනින් ඍණ 4ක් කැපිලා ගිහිල්ලා මෙතන තව කීයක් ඉතුරුනවද? ඍණ 3ක් ඉතිරි වෙනවා. සරලයි. දැන් 2m සමානයි ඍණ 3යි. දැන් මම මෙන්න මෙතන m තනි කරගන්න ಗುಣ කිරීම දෙක සමාන ලකුණෙන් එහා පැත්තට ගේනවා. එහෙනම් m සමානයි ඍණ 3 බෙදීම 2යි. ඍණ 3 බෙදීම 2යි. දැන් බලන්න පුතේ m සමානයි මෙතන විෂම භාගයක්. ධන ඍණ ගැන හිතන්න එපා. ධන ඍණ ගැන හිතන්න නැතුව 3 2කින් බෙදමු. 3ට 2ඒව 1යි. ඉතිරි වෙනවා 1ක්. එතකොට අපිට ලැබෙනවා 1යි 2කින් 1යි කියලා. 1යි 2කින් 1යි. මෙතන බලන්න මෙතන ඍණ මෙතන ධන. මේ ලකුණක් නැහැ කියන්නේ මෙතන ධන. එතකොට ඍණයි ධනයි බෙදෙනකොට ಗುಣ වෙනකොට එයාගේ ලකුණ ඍණ. එහෙනම් බලන්න ඍණ 1යි 2කින් 1යි කියලා අපිට අවසාන මිශ්‍ර සංඛ්‍යාව බෙදෙතුරු දෙන්න ලැබෙනවා. තාපර අපිට බලන්න මෙතන වෙච්ච දේ මෙතන ඉන්න ಗುಣ කිරීම දෙක සමාන ලකුණෙන් මේ පැත්තට ගෙනාවා බෙදීම 2යි. හරි. එතකොට ඍණ 3 බෙදීම 2 ඒක විෂම භාගයක්. එයා මිශ්‍ර සංඛ්‍යාවක් කරලා අවසන් පිළිතුර තියෙනවා. එතකොට ලකුණ ගැන හිතන්නේ නැතුව
දෙකෙන් 3 කියන විෂමභාගී මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා. 3ට 2 1යි ඉතිරි වෙනවා 1ක්. එහෙනම් 1යි 2න් 1යි. ඊට පස්සේ ලකුණ ගැන හිතන්න. මෙයා ඍණ, මෙයා ධන. ඒකට ඍණයි ධනයි සුළු වුණාම ලකුණ ඍණ. එහෙනම් m සමානයි ඍණ 1යි 2න් 1යි කියලා අපිට ලැබෙනවා. හරි. එහෙනම් අපි යමු මේකෙම තව චූටි දීර්ඝ අවස්ථාවකට. ලියන්න මෙන්න මෙහෙම. අපේ 10 වෙනි ගාන අපි හදමු. අපේ 10 වෙනි ගාන කියනවා දෙවාරයක් 3යි p දෙවාරයක් 3යි p ධන 2 වරහන් මෙහෙම. දෙවාරයක් 3යි p ධන 2 අඩු කිරීම 8 සමානයි. අඩු කිරීම 8 සමානයි 6. අඩු කිරීම 8 සමානයි 6. දැන් බලන්න මේ ගානම තමයි මේ ටික මේ විදිහමයි රයිට් ඉලක්කම් වෙනස්. නමුත් මේ රටාවමයි ඒකේ තව පොඩි අලුත් දෙයක් එකතු වෙලා. මෙතෙන්ද ඍණ 8ක් ඇවිල්ලා. නේද? අපි දැන් මොකද කරන්නේ බලමු. අපිට දැන් මෙන්න මේ වගේ කොටසක් සුළු කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ නේ. අපිට මේ වගේ කොටසක් සුළු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ඍණ 8 දැන් අලුතින් එන්න තියෙන්නේ. අපි මෙහෙම කරමු. බලන්න මේ ප්‍රකාශනයේ ගොඩනැගිලා තියෙන විදිහ. p 3න් වැඩි වෙලා. ඊට පස්සේ එකට දෙකක් එකතු වෙලා. ඊට පස්සේ මේ සම්පූර්ණ ප්‍රකාශනයේ දෙකෙන් වැඩි වෙලා අන්තිමේට 8ක් අඩු වෙලා. එහෙනම් මේ අන්තිමේට වෙච්ච දේ අඩු කිරීම 8 සමාන ලකුණෙන් එහා පැත්තට දාමු. එතකොට මට ලැබෙනවා දෙවාරයක් 3යි p ධන 2 සමාන ලකුණෙන් එහා පැත්තේ 6 ඉන්නවා. ධන ඍණ 8 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන 8යි. ධන 8යි. දැන් බලන්න අපිට ලැබෙනවා දෙවාරයක් 3යි p ධන 2 සමානයි 6යි 8යි එකතු වෙනවා අපිට ලැබෙනවා කීයද 14යි 14යි. දැන් මෙන්න මේ ಗುಣ කිරීම දෙක අපිට සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන්න පුළුවන්. ಗುಣ කිරීම දෙක සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම මේ පැත්තේ 3යි p එකතු කිරීම දෙක සමානයි 14 බෙදීම දෙක වෙනවා. ಗುಣ කිරීම දෙක එහා පැත්තට ගියාම බෙදීම දෙක වෙනවා. මෙතන බලන්න අයින් වෙලා 3යි p ධන 2 ලැබෙනවා. දැන් බලන්න 3යි p ධන 2 සමානයි 14 දෙකෙන් බෙදුනහම 7යි. හොඳට බලන්න පුතේ. දැන් මේ ධන 2 සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනියන්න පුළුවන්. මේ වගේ වන ඕනතරම් හදලා තියෙනවා දැන් අපි නේ. රයිට් එහෙමනම් 3යි p සමානයි 7 අඩු කිරීම 2යි. ධන 2 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ඍණ 2යි. එහෙනම් 3යි p සමානයි 7න් 2ක් අඩු වුණා කියලා කියන්නේ 5යි. මම ගන්න මෙතෙන්ද ගිහින්නම් ඊට මදි නිසා දැන් මොකද කරන්නේ? ಗುಣ කිරීම 3 සමාන ලකුණෙන් එහා පැත්තට දානවා. එතකොට මේ පැත්තේ p තනි වෙනවා සමානයි. ಗುಣ කිරීම 3 මේ ಗುಣ කිරීම 3 සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට 5 බෙදීම 3යි කියලා අපිට ලැබෙනවා. p සමානයි 5 බෙදීම 3යි. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතන p සමානයි 5 බෙදීම 3 මේක උඩියන මෙන්න මේක විෂම භාගයක්. එහෙනම් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා අපි. එහෙනම් p සමානයි 5ට 3ේම 1යි. ඉතිරි වෙනවා 2ක්. එයා ළඟට ලිව්වා. එහෙනම් අපිට ලැබෙනවා p සමානයි 1යි 3න් 2යි කියලා. හරි. දැන් එහෙමනම් අපි අපේ 13 වෙනි ගානට යනවා. 13 වෙනි ගානේ මම මෙන්න මෙහෙම ගැටලුවක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. අපිට ලැබෙනවා 4 බෙදීම a ධන 3 right එයාගෙන් අඩු කරනවා 2 බෙදීම a ධන 3 සමානයි මේ බීජීය භාග දෙක සමාන වෙනවා 5 ඉලක්කම 5 කියන සංඛ්‍යාවට සමාන. දැන් බලන්න. දැන් අපි 12 වෙනි ගානේ සාකච්ඡා කරපු සමීකරණයයි මේකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. දැන් මතක ඇති 12 වෙනි ගානේ 11 වෙනි ගානේ අපි සාකච්ඡා කරපු ගැටලුවල හරයට තිබුණේ වීජීය පද. දැන් මම මෙතනදී හරයට වීජීය ප්‍රකාශන අරගෙන අවිල්ලා තියෙනවා. right අපි විභාග ප්‍රශ්න පත්‍රවල මේ වගේ වීජීය ප්‍රකාශන ආපු අවස්ථා තියෙනවා. ඒක නිසා මම මේ විභාග ප්‍රශ්න පත්‍රයේ ඉලක්ක කරගෙන හදන නිසා මේ සිද්ධාන්ත කියලා දෙන නිසා මේ ගැටලුව හරි වැදගත්. මතක තියාගන්න. දැන් හොඳට බලන්න. මෙතන තියෙන 4 බෙදීම a ධන 3 අඩු කිරීම 2 බෙදීම a ධන 3 සමාන වෙලා තියෙනවා 5ට. හොඳට බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ a ධන 3 කියන මෙන්න මේ වීජීය භාගයේ හරයක්
මෙන්න මේ වීර්ය භාග්‍ය හරය ඒ ධන තුන මෙන්න මේ හරයන් දෙක මොකද වෙන්නේ සමානයි. හරයන් සමාන අවස්ථාවක් නම් ඒ ගැටලුව විසඳන්න හරි පහසුයි කියලා දැන් අපි පුතාලා දන්නවා. මොකද කරන්නේ? රයිට් එහෙමනම් අපි පොදු හරය ගන්නවා. ඒ ධන තුනයි. මොකද හරය සමානයිනේ. රයිට් හරය සමාන හින්දා අපි පොදු හරයේ විදියට ඒ තියෙන හරයම ගන්නවා. රයිට්. එහෙනම් ලාභයන් වල කිසි ගැටලුවක් නැහැ මේ තියෙන ගණිත කර්ම කරන්න. 4න් අඩු කරනවා 2ක්. 4න් 2ක් අඩු කරාම අපිට ලැබෙනවා කෙලින්ම 2යි කියලා. 2යි. දැන් මෙයාව සමාන වෙනවා කාටද? 5ට සමාන වෙනවා. 5ට සමාන වෙනවා. දැන් අපි මෙතනින් එහාට යනවා. මෙන්න මේ බෙදීම 2 බෙදීම ඒ ධන 3 2 බෙදීම ඒ ධන 3 කියන මෙන්න මේ වීර්ය භාගයේ මෙන්න මේ ප්‍රකාශනය හරයට තියෙන මේ ප්‍රකාශනය අපි ළවයට ගේන්න ඕනේ. ඇයි? නොදන්න පදයේ දැන් ඉන්නේ හරය. නොදන්න පදයේ ඉන්නේ හරය නිසා එයා ළවයට ගේන්න ඕනි. එhmenan මේ ප්‍රකාශනය මට සිද්ධ වෙනවා මේ පැත්තට ගේන්න. එහෙනම් බෙදීම ඒ ධන 3 කියන ප්‍රකාශනය මම එහා පැත්තට ගේනවා. එතකොට මේ පැත්තේ දෙකේ ඉලක්කම ඉතුරු වෙනවා සමානයි 5 ගුණ කිරීම මෙන්න මේ ප්‍රකාශනයම බෙදීම ඒ ධන 3 කියන මේ ප්‍රකාශනයම මම එහා පැත්තට ගේනවා. එතකොට ගුණ කිරීම ඒ ධන 3යි කියලා මට ලැබෙනවා. දැන් 2 සමානයි. මම මුලින්ම කතා කරපු ගැටලුවල දකින්න ඇති මෙන්න මේ වගේ වරහණක් එක්ක ගුණිතයක් තියෙන අවස්ථාවක්. එතන මේ වරහණත් එක්ක ගුණිතයක් කියදිලා සංඛ්‍යාවක් තියෙනකොට මම ඔයාලට කිව්වා වරහන් ඉවත් කරන්නේ නැතුව හදන්න මෙන්න මෙයාව මේ පැත්තට ගේන්න අනිත් පැත්තට ගේන්න සමාන ලකුණ අනිත් පැත්තට ගේන්න. හැබැයි එහෙම ගේන්න කලින් බලන්න මේ පැත්තේ ඉන්න කෙනා සමාන ලකුණෙන් අනිත් පැත්තේ ඉන්න කෙනා මේ පැත්තේ තියෙන මේ සංඛ්‍යාවෙන් බෙදෙන කෙනෙක්ද කියලා. බෙදෙන්නේ නැත්නම් වරහන් ඉවත් කරලා එන එක ලේසි. එහෙනම් අපි කරන්නේ මොකද්ද? දැන් මෙන්න මේ පහේ ඉලක්කමින් ඒත් ගුණ කරලා තුනක් ගුණ කරලා වරහන අයින් කර ගන්නවා. එහෙනම් පස්වරක් A 5යි A ඊළඟට පස්වරක් ධන 3 ධන 15යි කියලා අපි කියනවා. ධන 15. දැන් මෙන්න මේ ධන 15 දැන් මේ වගේ වශයෙන් කරන්න අපිට පුළුවන්. ධන 15 සමාන ලකුණ අනිත් පැත්තට ගේන්න. එතකොට අපිට ඍණ 15යි කියලා ලැබෙනවා. සමානයි 5යි Aට. සමානයි 5යි Aට. දැන් මේ බලන්න පුතේ ධන 2 ලකුණක් නැහැ කියන්නේ මෙතන තියෙන ධන ලකුණ. ධන 2 ඍණ 15 සුළු වෙනකොට මොකද්ද වෙන්නේ? ධන 2ට මෙතනින් ඍණ 2ක් කැපෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ඉතිරි වෙනවා ඍණ 13ක්. සමානයි 5යි Aට. සමානයි 5යි Aට. දැන් මොකද අපි කරන්නේ? A තනි කරගන්න මම දින මෙතෙන් තෙන්නවා. දැන් A තනි කරගන්න ගුණ කිරීම 5 සමාන ලකුණෙන් අනිත් පැත්තට ගේනවා. එතකොට මේ පැත්තේ ඉන්නවා ඍණ 13 සමානයි මෙන්න මෙතන ගුණ කිරීම 5 මෙහෙට ගේනවා. එතකොට බෙදීම 5ක් වෙනවා. සමානයි A තනි වෙනවා. සමානයි A තනි වෙනවා. දැන් 5න් ඍණ 13 විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා. ලකුණ ගැන හිතන්න එපා. 13ට 5 ඒවා දෙකක් තියෙනවා. ඉතිරි වෙනවා 3ක්. එහෙනම් 2යි 5න් 3යි සමානයි A. හැබැයි මෙතන ලකුණ ඍණ, මෙතන ලකුණ ධන. එහෙනම් ඍණයි ධනයි අපිට උත්තරේ ලකුණ ඍණ. එහෙනම් A සමානයි ඍණ 2යි 5න් 3යි කියලා අපිට ලැබෙනවා. A සමානයි ඍණ 2යි 5න් 3යි කියලා අපිට ලැබෙනවා. හරි. එහෙනම් අපේ මේ සරල සමීකරණ මාතෘකාවේ අපි තව පොඩි දිගුවකට යනවා 14 වෙනි ගාන. පුතාලා මතක තියාගන්න පැටව මේ ගානෙන් පස්සේ අපේ මේ සරල සමීකරණ මාතෘකාවේ සිද්ධාන්ත සාකච්ඡාවම අවසන් කරනවා. එහෙනම් අපි මේ හදන්නේ අපේ මේ වීඩියෝවේ අවසාන ගැටලුව. අවසාන ගැටලුව. රයිට්. මම මේ ගැටලුවේදී ඔයාලට දෙනවා මෙන්න මේ වගේ ගාන. ලියන්න 5 බෙදීම 5 බෙදීම x ධන 2 එකතු කිරීම 4 බෙදීම 3 වාරයක් x ධන 2 තවර බලමු 5 බෙදීම x ධන 2 5 බෙදීම x ධන 2 එකතු කිරීම 4 බෙදීම 3 වාරයක් x ධන 2 3 වාරයක් x ධන 2 මේක සමාන වෙනවා 5න් 3ට සමාන වෙනවා 5න් 3ට සමාන වෙනවා 5න් 3ට. හරි. දැන් අපි විසඳන්න හදන්න ගැටලුව එක.
අපි විසඳන්න සූදානම් වෙන ගැටලුව ඒක. හොඳට බලමු හරය දිහා. බීජීය භාග දෙකක් තියෙනවා සමාන ලකුණෙන් එක පැත්තේ. අන්නේ බීජීය භාග වල හරය දිහා බලන්න. බීජීය භාග අඩංගු සරල සමීකරණ විසඳීම. මෙතන තියෙන්නේ x ධන 2. මෙතන තියෙන්නේ 3 වාරයක් x ධන 2. එතකොට මෙතනත් x ධන 2, මෙතනත් x ධන 2. හැබැයි මෙයා 3ෙන් ගුණ වෙනවා. අපි මේ දෙන්නම පොදු හරයක් කරන්න නම් අපිට පුළුවන් මෙයාව මේ தත්ත්වයට හදාගන්න. දැන් x ධන 2 මේ தත්ත්වයටපත් වෙලා තියෙන 3ෙන් ගුණ වෙලානේ. එහෙනම් මෙයා වගේ මෙයා හදාගන්න මෙයාව 3ෙන් ගුණ කරමු. මේ මුළු බීජීය භාගයම 3ෙන් ගුණ කරමු. එතකොට මට පුළුවන් 5 බෙදීම x ධන 2 හරයයි ලවයයි දෙකම 3ෙන් ගුණ කරනවා. එකතු කිරීම මෙතන මුකුත් කරන්න මම මෙයා 3ෙන් ගුණ වෙලා තියෙන්නේ. 4 බෙදීම 3 වාරයක් x ධන 2. හැබැයි මේ කතාව ඔක්කොම ASCII සමාන වෙන්න ඕනි 5න් 3ට. සමාන වෙන්න ඕනි 5න් 3ට. right. දැන් බලන්න මට මෙතන ලැබෙනවා 3ෙන් ගුණ වුණාම වරහන අයින් කරන්නේ මට මේක ලියන්න හැකි 3 වාරයක් x ධන 2. ඔයාගේ දැනගැනීමේ පහසුවකින් මම ලියන්නේ ඉගෙන ගැනීමේ පහසුවකින් 3 වරක් 5 15යි එකතු කිරීම මෙතනත් මම එහෙම ලියනවා මේ 3 වාරයක් x ධන 2 ළඟදී ඉන්න 4 සමානයි 5න් 3යි සමානයි 5න් 3යි. දැන් මට පොදු හරය ලියන්න පුළුවන්. ඔන්න මම පොදු හරය ලියනවා. කීයද පොදු හරය? 3 වාරයක් x ධන 2 හරයන් දෙකම සමාන හින්දා යාම කිව්වා. දැන් ලවයන් කිසි ගැටලුවක් නැහැ. එකතු කරමුකෝ 15යි 4යි එකතු වෙනවා 19යි. හරිම ලේසියිනේ. හරිම ලේසියි. සමාන ලකුණෙන් එහා පැත්තේ 5න් 3 බලාගෙන ඉන්නවා. ඔබ එනතුරුමා බලා සිටී කියලා බලාගෙන ඉන්නවා. හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් මෙන්න මේ බෙදීම 3 වාරයක් x ධන 2 කියන කොටස මෙන්න මේ හරය. අපි එහා පැත්තට අරන් යන්න ඕනේ. right? මොකද මේ නොදන්න පදයේ x ඉන්නේ හරයක. එයා අපි ලවයට ගන්න ඕනේ. හරි. අපිට මේ ගාන හදාගෙන යනකොට ඉඩමදි වෙනවනේ. ඒක නිසා මම දැන් මේ පැත්ත මකනවා. මට මේ ගාන රිවර්ස් එකට හදාගන්න ඕනේ. පේනවනේ? ආපස්සට එන්නේ. කමක් නෑ අපි හදාගෙන යනවා. හරි. දැන් බලන්න. අපි මෙන්න මේ බෙදීම 3 වාරයක් x ධන 2 සමාන ලකුණෙන් මේ පැත්තට ගේනකොට මෙන්න මෙතන බෙදීම පහම සමාන ලකුණෙන් මේ පැත්තට ගේනවා. මේ වගේ අවස්ථාවකට අපි කියනවා විශේෂ නම. මොකද කියන්නේ? හරස් ගුණිතය කියලා කියනවා. මේ පැත්තේ හරයෙන් මේ පැත්තේ ලවය ගුණ කරනවා. මේ පැත්තේ හරයෙන් මේ පැත්තේ ලවය ගුණ කරනවා. මේකට කියන්නේ හරස් ගුණිතය කියලා. ඔන්න බලමු ලියමු. 19යි 5යි ගුණ වෙනවා. මේ 19 ගුණ කිරීම 5. සමාන ලකුණු මෙහා පැත්තේ. මෙතන ඉන්නේ 3 ඉලක්කමනේ. 3 ගුණ කිරීම මෙහා අරගෙන හැපදෙන බෙදීමනේ. හැපදෙන. ඒතකොට 3 වාරයක් x ධන 2යි. 3 වාරයක් x ධන 2යි. දැන් මම ඉඳ මදි නිසා මෙතෙන්ට එනවා. බලා ගන්න ඈ. හරි. දැන් මොකද වෙන්නේ? 19යි 5යි ගුණ වෙනවා. 19යි 5යි ගුණ වුණාම අපිට ලැබෙනවා 95යි. 95යි සමානයි මෙතන බලන්න 3 ගුණ කිරීම 3 වරහන් කරන්න බා 3 ගුණ කිරීම 3 කීයද 9යි 9 වාරයක් x ධන 2යි 9 වාරයක් x ධන 2යි. දැන් හොඳට බලන්න මෙන්න මේ ගුණ කිරීම 9 මෙහෙට ගේන්න පුළුවන්ද? එහෙම ගෙනාවොත් ගුණ කිරීම 9 මෙහෙට උඩ බෙදීම 9 වෙනවා 95 9න් බෙදෙනවද කියලා. බෙදෙන්නේ නැහනේ. ඒක නිසා මොකද කරන්නේ? මෙතන 95 ඔහොම ඉන්න කියලා මෙන්න මෙතන 9න් මේ ප්‍රකාශනය ගුණ කරලා වරහන් අයින් කරගමු. එහෙනම් 9 වරක් x 9යි x 9 වරක් ධන 2 ධන 18යි. දැන් ධන 18 සමාන ලකුණේ මේ පැත්තට ගේන්න. එතකොට 95 අඩු කිරීම 18 සමානයි 9යි x 9යි x ධන 18 එයාගේ ධන 18 මේ පැත්තට ගෙනාවා. එතකොට 95න් 18ක් අඩු කරනවා සමානයි 9යි x. දැන් බලන්න 95න් 18ක් අඩු කරනවා
5න් 8ක් බෑ 15න් 8ක් අඩු කරනවා 7යි. මෙතන තියෙන්නේ දැන් 8යි 8න් එකක් අඩු කරනවා 7යි. සමානයි 9යි x. දැන් මොකද වෙන්නේ? දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ಗುಣ කිරීම 9 මෙහෙට ගේන්න. එහෙනම් x සමානයි මෙතන ඉන්න 77 බෙදනවා 9. එහෙනම් x සමානයි දැන් 9න් 77 9න් 77 කියලා කියන්නේ විෂම භාගයක් කියලා අපි හිතමුකෝ. එහෙනම් මේක විෂම භාගයක් නම් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරලා අවසාන පිළිතුරට තියෙමු. 77ට 9 ඒවා. 77ට 9 වල තියෙන්නේ ඇත්තටම 8යි. මොකද 9 වරක් 8 72යි. 77න් 72ක් ගියාම තව කීයක් ඉතිරි වෙනවද? 5ක් ඉතිරි වෙනවනේ. එහෙනම් 8යි 9න් 5යි කියලා අපිට අන්තිම උත්තරය ලබා ගන්න පුළුවන්. 8යි 9න් 5යි. පැහැදිලිද? හරි. එහෙමනම් අද අපි සාකච්ඡා කරේ සරල සමීකරණ. සමීකරණ කියන ප්‍රධාන මාතෘකාව යටතේ සරල සමීකරණ කියන කොටසට අදාළව ගැටලු විසඳන්න අපි ප්‍රවිෂ්ඨ වෙන්න ඕන විදිය. ඒ ගැටලු විසඳන ආකාරය. එතකොට අපි උදාහරණ ගැටලු 14ක් අරගෙන මේ පාඩම සාකච්ඡා කරා. මේ පාඩමේ තියෙන සරල සිද්ධාන්ත සමූහයක් සාකච්ඡා කරා. මේකේ තව ටිකක් එහාට ගිය කරුණු කාරණා තියෙනවා. නමුත් මේ කෙටි කාලය ඇතුලේ අපි සරල සමීකරණ කියන පාඩම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ වෙනුවෙන් ඔබට ගැටලුමේ ආකාරයට ගැටලු විසඳන ආකාරයට පැහැදිලි කරලා දීපු එක තමයි කරේ. මේ સિદ્ધාන්ත පැහැදිලි කිරීම සඳහා අපි ගැටලු විසඳපු කාරණාව තමයි මෙතනදී සිද්ධ වුනේ. හරි. එහෙනම් පැටව මතක තියාගන්න මෙන්න මේ කතාව. දැන් මේ වීඩියෝ එක අවසානයේ අපි ඕගොල්ලොන්ට දෙනවා පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල සරල සමීකරණ වලින් ලැබුණු ගැටලු ටික. ගැටලු අපි 15ක් 20ක් වගේ ප්‍රමාණයක් ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක අවසානයේදී දෙනවා විභාග ප්‍රශ්න පත්‍රවල සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල ලැබුණු විභාග ගැටලු. දැන් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක බලලා පොඩි උත්සාහයක් ගන්න මේ ගැටලු ඔයාට තනියම විසඳන්න පුළුවන්ද කියලා බලන්න. මේ ගැටලු ඔයාට තනියම විසඳන්න පුළුවන්ද කියලා බලලා ඉවර වෙලා ඔයා ඊළඟට කරන්න ඕනේ වැඩක් තියෙනවා. ඒ මේ වීඩියෝ එක අන්තිමේට අපි දීලා තියෙන සම්පූර්ණ ගැටලු සියල්ලම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලු සියල්ලම අපි අපේ දෙවෙනි වීඩියෝවේදී සාකච්ඡා කරනවා. ඒ තමයි පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව. සමීකරණ සරල සමීකරණ කියන කොටස යටතේ සරල සමීකරණ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව කියන වීඩියෝව යටතේ අපි මේ වීඩියෝවේ අවසානයේදී දෙන විභාග ගැටලු සියල්ලම සාකච්ඡා කරනවා. ඒක විසඳන ආකාරය පැහැදිලි කරලා දෙනවා. එතකොට කවුරු හරි දරුවෙකුට මේ ගැටලුව විසඳන්න තේරෙන්නේ නැත්නම් ඒක විසඳන ආකාරය විභාග ප්‍රශ්න නැත්නම් විභාග ගැටලු සාකච්ඡා කිරීම කියන වීඩියෝවේදී ඒක තේරුම් ගන්න පුළුවන්. හරි. ඊළඟට කියන්න ඕනි ඒ වීඩියෝවේදී ඔයත් එක්ක හම්බ වෙන්නේ ඉමාන්ෂ දිල්ෂාන්. එයා තමයි මේ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම කියන කොටස කරන්නේ. හරි. ඒ අපේ පන්ති වලට සහභාගී වෙච්ච විශිෂ්ට ප්‍රතිඵල ගත්ත දැන් කැලණි විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්න උසස් පෙළ ගණිතාංශයෙන් හදාරලා විශ්වවිද්‍යාල වරම් ලැබලා සාමාන්‍ය පෙළ විභාගෙදී A9ක් අරගෙන ඉතා විශිෂ්ට ප්‍රතිඵල වෙන්නපු දක්ෂ දරුවෙක්. එයා තමයි මේ විභාග ගැටලු සාකච්ඡා කිරීම ඔයාලත් එක්ක කරන්නේ. රයිට්. ඒක නිසා දැන් ඔයාලා හැමෝම මෙතනින් පස්සේ අපේ මේ වීඩියෝ වැඩසටහන එක එකතු වෙලා කොටසින් කොටස පියවරෙන් පියවර ඔයාලගේ මේ පාඩම් වල තියෙන ගැටලු निराකරණය කරගන්න උත්සාහ කරන්න. ඔයාලගේ තියෙන යෝජනා අදහස් ඒවත් අපිට ලැබෙන්න සලස්සන්න. එහෙමනම් මේ වීඩියෝවෙන් අපි සමගන්න. හැමෝටම ආයුබෝවන්.